එක්කාලක ශ්‍රී ලංකාව බෙදී පෙවතුණු අතර දෛවෝපගත ලෙස එකිනෙකාට එරෙහිව සටන් වෙදීමට නියමිතව සිටි රජවරුන් දෙදෙනෙකු විසින් එය පාලනය කරන ලදී. රට එක්සේසත් කර තම ජනතාවට යුක්තිය ඉටු කරන බවට තරුණ රජතුමා ප්‍රතිඥා දුන්නේය. වියපත් රජතුමා විනය හා සාධාරණත්වය පෙරදැරිව රට පාලනය කළ අතර සතුරන්ගේ පවා ගෞරවය දිනා ගැනීමට ඔහු සමත් විය. වැළැක්විය නොහැකි යුද්ධයක් හමුවේ මහ පොළව කම්පා කරමින් සේනාවන් එක් රැස් වූහ. යුධ පිටියේ දෛවය තීරණය වෙද්දී කඩු පහරවල් එකිනෙක ගැටුණි. වෛරයෙන් නොව අභිමානවත් ද්වන්ද සටනකින් එම යුද්ධය නිමාවිය. ජයග්‍රහණයෙන් පසු ගෞරවය ඉතිරි විය. මියගිය රජතුමාට වීරයෙකුට මෙන් ගෞරව දක්වන ලැබී. යුද්ධයෙන් පසු රටේ එක්සත් භාවය ගොඩනැගුණු අතර එම ගෞරවනීය ක්‍රියාව නිසා දේශය සදහටම වෙනස් විය. ඔවුන්ගේ කතාව සමගිය, ගෞරවය සහ ධර්මිෂ්ඨකම පිළිබඳ සදාකාලික පාඩමක් බවට පත්විය. ඉතින් මේ වගේ අභිරහස් කතා සහ ඉතිහාසය පිළිබඳ සත්‍ය කතා දැන ගැනීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න.